සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්නේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන ආයෝජකයෝ විදිහට අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ දෙයක් ගැන. ඒ තමයි ෂෙයා මාකට් එකේ අපි ඉන්වෙස්ට් කරනවා නම් සමාගම්වල ඇනුවල් හෝ ක්වාටර් රිපෝට් වල තියෙන ස්ටේට්මන්ට් අපිට කියවීමේ හැකියාවක් තියෙන්න ඕන. ඒකෙදි අපි අද මේ වීඩියෝ එකේදී බලමු ඉන්කම් ස්ටේට්මන්ට් එක කියවන්නේ කොහොමද කියලා. බොහෝ දෙනෙක් ෂෙයා එකක් ගන්න කලින් EPS බලනවා, PE රේෂියෝ බලනවා, NAV බලනවා. හැබැයි ඒ නම්බර් හැදෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. අද මේ වීඩියෝ එක අවසන් වෙද්දි බලන්න. එහෙම වුණොත් ඔයාලට ඉන්කම් ස්ටේට්මන්ට් එකක් කියවලා ඒ සමාගම ලාභද වර්ධනය වෙනවද නැත්නම් ගැටලු තියෙනවද කියලා තේරුම් ගන්න පුළුවන්. අපි එහෙනම් බලමු ඉන්කම් ස්ටේට්මන්ට් එක කියවන්න. අපි මුලින්ම බලමු ඉන්කම් ස්ටේට්මන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා. සමාගමක නිශ්චිත කාලයක් තුල උපයනු ලබන ආදායම සහ වියදම පෙන්වන මූල්‍ය ප්‍රකාශයට තමයි අපි ඉන්කම් ස්ටේට්මන්ට් එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මේකෙන් පෙන්වන්නේ මාස 3ක ප්‍රතිඵල, එහෙම නැත්නම් කාර්තුවක ප්‍රතිඵල හෝ අවුරුද්දක ප්‍රතිඵල. මේක ප්‍රධාන කොටස් කිහිපයකින් තමයි මෙන්න මේ ඉන්කම් ස්ටේට්මන්ට් එක හැදිලා තියෙන්නේ. අපි මුලින්ම ඉන්කම් ස්ටේට්මන්ට් එකට යන්න කලින් ඉන්කම් ස්ටේට්මන්ට් එකේ තියෙන දේවල් මුලින් ඉඳන් අගට මුලින්ම ඉගෙන ගෙනිමු. ඊට පස්සේ අපි ඉන්කම් ස්ටේට්මන්ට් එකකට ගිහිල්ලා බලමු ඒවා කොහොමද තියෙන්නේ කියලා. අපි මුලින් ඉඳන් දැන් බලමු ඉන්කම් ස්ටේට්මන්ට් එක තියෙන්නේ මොනවාද කියලා. ඒකෙදි අපිට පළමුවෙන් බලා ගන්න පුළුවන් උඩින්ම තියෙනවා කම්පැනි එකේ රෙවෙනියු එක. මෙන්න මේ රෙවෙනියු කියන වචනේ වෙනුවට සමහර විට එතන තියෙන්න පුළුවන් සේල්ස් හෝ ටර්න්ಓවර් කියලා තියෙන්නත් පුළුවන්. ඒ තියෙන්නේ මෙන්න මේ රෙවෙනියු කියන එක. සරලව කිව්වොත් සමාගමක Tamanගේ භාණ්ඩ හෝ සේවා විකුණලා උපයන මුළු මුදලට තමයි රෙවෙනියු කියලා කියන්නේ. ඒ කියන්නේ සමාගමක් එයාලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ඒවා විකුණුවාට පස්සේ ලැබෙන මුළු මුදල තමයි මෙන්න මේ රෙවෙනියු එක තුල සඳහන් වෙන්නේ. ඒක එතකොට ඉන්කම් ස්ටේට්මන්ට් එකේ මුලින්ම තියෙනවා. අපි උදාහරණයක් ඇසුරින් බලමු මෙන්න මේ රෙවෙනියු කියන්නේ මොකක්ද කියලා. උදාහරණයක් විදිහට සමාගමක් රුපියල් බිලියන 10ක භාණ්ඩ විකුණලා තියෙනවා නම් එයාලගේ රෙවෙනියු එක වෙනවා රුපියල් බිලියන 10ක්. සාමාන්‍යයෙන් ආයෝජකයෝ බලන පළවෙනි දේ තමයි රෙවෙනියු වර්ධනය වෙනවද කියන එක. ඒ කියන්නේ ගිය වර්ෂයට සාපේක්ෂව මේ වර්ෂවලදී රෙවෙනියු එක වර්ධනය වෙලා තියෙනවද කියලා බැලීම ආයෝජකයෝ විසින් සිදු කරනවා. ඒකෙදි ක්වාටර් විදියට බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් වාර්ෂිකව එයාලගේ රෙවෙනියු වර්ධනය කරගෙනද කියලා බලන්නත් පුළුවන්. මොකද ව්‍යාපාරයක් දිගටම වර්ධනය වෙන්න නම් විකුණුම් වැඩි වෙන්න ඕන. එහෙම වුණොත් තමයි ව්‍යාපාරයක් දිගටම වර්ධනය වීමක් සිදු වෙන්නේ. හැබැයි රෙවෙනියු වැඩි වෙනවා කියලා විතරක් බලලා සමාගමක් හොඳයි කියලා කියන්න බෑ. ඉන්කම් ස්ටේට්මන්ට් එකේ ඊට පස්සේ තියෙන එක තමයි cost of sale කියලා කියන්නේ. මේක තමයි ඒ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න ඒ සමාගම් විසින් දරලා තියෙන ඍජු වියදම් වලට තමයි මෙන්න මේ cost of sale කියලා කියන්නේ. ඒ කියන්නේ සමාගමේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේට ඍජුවම ගියපු වියදම් තමයි මෙන්න මේ තුල ඇතුළත් වෙන්නේ. උදාහරණයක් විදිහට කර්මාන්ත ශාලාවක් නම් අමුද්‍රව්‍ය නිෂ්පාදන වියදම් සහ කම්කරු වියදම් තමයි මෙන්න මේ cost of sale වල ඇතුළත් වෙන්නේ. අපි අර මුලින් ගත්ත උදාහරණයට අනුව රෙවෙනියු එක තිබුණ යාලක බිලියන 10ක් මෙන්න මේ රෙවෙනියු එක බිලියන 10ක් උපයන්න අපි හිතමු cost of sale විදිහට බිලියන 7ක් වැය වෙලා තියෙනවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න ගිය ඍජු වියදම අපි හිතමු බිලියන 7ක් ගිහිල්ලා තියෙනවා කියලා. එතකොට මෙන්න මේ බිලියන 10න් බිලියන 7 අඩු කරාට පස්සේ ඉතිරි වෙන බිලියන 3ට තමයි අපි කියන්නේ gross profit කියලා. මේකට අපි සිංහලෙන් කියනවා දල ලාභය කියලා. එතකොට මෙන්න මේ දල ලාභය හොයාගන්නේ revenue එකෙන්
cost of sale එක අඩු කරලා. ඒක තමයි අපි gross profit කියලා කියන්නේ. මේකෙදී ආයෝජකයෝ බලන වැදගත් දෙයක් තමයි gross margin කියලා කියන්නේ. අපි ඉදිරි වීඩියෝ වලදී මෙන්න මේ gross margin එක ගණනය කරන්නේ කොහොමද කියන දේ සහ ඒ අපිට ව්‍යාපාරවලදී වැදගත් වෙන්නේ කොහොමද කියලා අපි ඉදිරි වීඩියෝ වලදී සාකච්ඡා කරමු. මෙන්න මේ gross margin එක වැඩි වෙනවා කියලා කියන්නේ සමාගමේ නිෂ්පාදන හෝ සේවා හොඳ ලාභයකින් විකුණනවා කියන එක. එතකොට අපි දැනට කතා කරලා තියෙනවා revenue කියන්නේ මොකද්ද? cost of sale කියන්නේ මොකද්ද සහ gross profit කියන්නේ මොකක්ද කියලා. income statement එකේ ඊළඟට බලා ගන්න පුළුවන් දේ තමයි විකුණුම් හා බෙදා හැරීමේ වියදම් කියලා කියන්නේ. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා selling and distribution expenses කියලා. මේකෙන් කියන්නේ සමාගමත් තමන්ගේ භාණ්ඩ හෝ සේවා විකුණන්න යන වියදමට තමයි විකුණුම් හා බෙදා හැරීමේ වියදම් කියලා කියන්නේ. උදාහරණයක් ලෙස ගත්තොත් එහෙම ප්‍රචාරණ වියදම්, මාකටිං වියදම්, අලෙවි නියෝජිතයන්ට ගෙවන වැටුප්, ප්‍රවාහන සහ බෙදා හැරීමේ වියදම්, ප්‍රමෝෂන් වියදම් වගේ දේවල් මෙන්න මේ බෙදා හැරීම් සහ විකිණීමේ වියදම් තුල ඇතුළත් වෙනවා. සමාගමක් වර්ධනය වෙන්න උත්සාහ කරන කාලවලදී මෙන්න මේ වියදම ටිකක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි විකුණුම් වර්ධනය වෙනවට වඩා වැඩි වේගයකින් මෙන්න මේ වියදම් වැඩි වෙනවා නම් අපි ඒ සමාගම ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් ඉන්කම් ස්ටේට්මන්ට් එකේ පරිපාලන වියදම්. මේක ඉන්කම් ස්ටේට්මන්ට් එකේ administrative expenses කියලා අපිට බලා ගන්න පුළුවන්. මේකෙන් කියන්නේ සමාගමක් දෛනිකව පවත්වාගෙන යාමට අවශ්‍ය වන පරිපාලන වියදම් තමයි මෙන්න මේ පරිපාලන වියදම් තුල ඇතුළත් වෙන්නේ. උදාහරණ ලෙස ගත්තොත් එහෙම කාර්යාල වියදම්, ඒ වගේම මැනේජ්මන්ට් සහ පරිපාලන ස්ටාෆ් එකට ගෙවන වැටුප්, විදුලි බිල් හා අනෙකුත් සේවා ගාස්තු, නීතිමය සහ විගණන ගාස්තු, IT හෝ software වියදම් වගේ දේවල් අපිට පරිපාලන වියදම් තුල දැක ගන්න පුළුවන්. එතකොට මේ ටික එකට එකතු කරලා තමයි මෙන්න මේ පරිපාලන වියදම් තුල ඇතුළත් වෙලා තියෙන්නේ. ආයෝජකයේ විදියට අපි බලන්න ඕන සමාගම් විසින් මෙන්න මේ වියදම් පාලනයකින් යුතුව පවත්වාගෙන යනවද කියලා. ඒක අපිට වැදගත් වෙනවා. මොකද විකුණුම් වැඩි වුණත් පරිපාලන වියදම් එයාලට නඩත්තු කරගන්න බැරි තත්ත්වයක තියෙනවා නම් ලාභය අඩු වෙන්න මෙන්න මේ පරිපාලන වියදම් බලපෑමක් වෙන්න පුළුවන්. මෙන්න මේ selling expenses සහ administrative expenses අඩු කළාට පස්සේ අපිට ලැබෙන ඊළඟට ලැබෙන දේ තමයි operating profit කියලා කියන්නේ. මේක operating income කියලාත් පෙන්වන්න පුළුවන්. මේක ගොඩක් වැදගත් නම්බර් එකක් වෙනවා. මොකද මේකෙන් අපිට බලා ගන්න පුළුවන් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය කොච්චර කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවද කියලා අපිට හරියටම බලා ගන්න පුළුවන් මෙන්න මේ නම්බර් එකෙන්. සමහර සමාගම්වල net profit එක වැඩි වුණත් operating profit එක දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ operating profit කියන එක අපිට බලන එක ගොඩක් වැදගත් වෙනවා. operating profit වලට පස්සේ ඊළඟට අපිට බලා ගන්න පුළුවන් financial cost එක. මේකෙන් අපිට පෙන්වන්නේ සමාගම ගෙවන පොලි වියදම් පිළිබඳව. සමහර වෙලාවට මෙතන financial income එකකුත් පෙන්වන්න පුළුවන්. ඒකෙදි එතකොට පෙන්වන්නේ සමාගමට ලැබෙන පොලි ආදායම් ගැන තමයි එතනේ පෙන්නලා තියෙන්නේ. මෙන්න මේ financial cost එක ඉතා වේගෙන් ඉහළ යනවා නම් ඒක ආයෝජකයන්ට අනතුරු ඇඟවීමක් වෙන්න පුළුවන්. හේතුව තමයි මෙන්න මේ financial cost එක ඉහළ යනවා කියන්නේ එයාලගේ ණය වැඩි වෙලා පොලි ගෙවන ප්‍රමාණය වැඩි වීමක් හේතුවෙන් වෙන්න පුළුවන්. මොකද මෙතනදී ලාභයෙන් විශාල කොටසක් බැංකු පොලි ගෙවන්න යනවා කියන්නේ ඒක ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තට පස්සේ ඒක ලොකු පාඩුවක් වෙනවා. අපිට financial cost වලට පස්සේ බලා ගන්න පුළුවන් tax expenses. මේ තමයි රජයට ගෙවන බදු මුදල. අපි ව්‍යාපාරය කරගෙන යද්දී රජයට ගෙවන්න ඕන බදු ප්‍රමාණය තමයි tax වල අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ බදු ගෙවලා
අවසානයේට ඉතිරි වෙන මුදල තමයි අපි net profit කියලා කියන්නේ. net profit කියන්නේ share holdersලට ඇත්තටම ඉතිරි වන ලාභයට තමයි මෙන්න මේ net profit කියලා කියන්නේ. එහෙම නැත්නම් සුද්ධ ලාභය කියලා කියන්නේ මෙන්න මේ net profit එකට. එතකොට ඒක හැදෙන විදිහ තමයි අපි ඔය බැලුවේ. මේක තමයි අවසානයේදී EPS ගණනය කරන්න අපි භාවිතා කරන්නේ. එතකොට මෙන්න මේ EPS කියලා කියන්නේ අහසින් වැටුණ නම්බර් එකක් නෙවෙයි. මෙන්න මේ EPS එක තියෙන්නේ මෙන්න මේ income statement එකේ අන්තිමට තියෙන net profit එකෙන් තමයි මෙන්න මේ EPS එක අපි හදාගන්නේ. අපි අර මුලින් ගත්ත උදාහරණයට අනුව එම ව්‍යාපාරයේ විසින් භාණ්ඩ නිෂ්පාදනය කරලා revenue විදියට හොයනවා බිලියන 10ක් cost of sale විදියට යනවා යාලට බිලියන 7ක වියදමක්. එතකොට යාලට දල ලාභය එහෙම නැත්නම් gross profit එක එනවා බිලියන 3ක්. අපි හිතමු මෙයාලට selling expenses විදිහට මිලියන 500ක වියදමක් ගිහිල්ලා තියෙනවා. administrative expenses විදිහට මිලියන 500ක් ගිහිල්ලා තියෙනවා. එතකොට අපිට operating profit එක ගන්න පුළුවන් gross profit වලින් බිලියන 3න් ඒ බිලියනේ අඩු කරාට පස්සේ operating profit එක බිලියන 2ක් විදියට ගන්න පුළුවන්. අපි හිතමු financial cost එක බිලියන 500ක් ගිහිල්ලා තියෙනවා. tax විදිහට ගෙවලා තියෙනවා බිලියන 300ක්. එතකොට අවසාන net profit එක අපිට ගණනය කරගන්න පුළුවන් operating profit එක වෙන බිලියන 2කින් අඩු කරන්න ඕන financial cost එක මිලියන 500 සහ tax මිලියන 300. එතකොට අපිට එතන මිලියන 800ක් අඩු කරාට පස්සේ net profit එක ගන්න පුළුවන් බිලියන 1.2ක්. මෙන්න මේ විදිහට අපිට revenue එකෙන් පටන් අරගෙන net profit එනකල් එන්න පුළුවන්. මෙන්න මේක තමයි income statement එක කියලා කියන්නේ. ඉතින් ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට ඔබ බලන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි revenue වර්ධනය වෙනවද කියලා බලන්න පුළුවන්. gross margin එක හොඳ තත්ත්වයක තියෙනවද බලන්න පුළුවන්. selling expenses පාලනය වෙලා තියෙනවද? administrative expenses අධික ලෙස වැඩි වෙනවද? operating profit වැඩි වෙනවද? financial cost එක පාලනය කරගෙන යනවද? net profit එක දිගු කාලීනව වර්ධනය වෙනවද කියලා මෙන්න මේ ප්‍රශ්න වලට හොඳ උත්තර ගන්න පුළුවන් මෙන්න මේ විදිහට income statement එක අපිට හරියට කියවන්න ඉගෙන ගත්තොත්. තවත් වැදගත් දෙයක් තමයි බැංකු සහ මූල්‍ය සමාගම් වල income statement එකේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ manufacturing company වලට වඩා වෙනස් වෙන්න පුළුවන් income statement එක. ඒකට හේතුව තමයි බැංකු වලින් ලබන්නේ පොලි ආදායමක්. එතකොට එයාලගේ gross profit හෝ cost of sale කියලා item අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔයාලට බලා ගන්න පුළුවන් interest income, interest expenses, net interest income වගේ item අපිට බැංකු හෝ මූල්‍ය ආයතන වල එයාලගේ income statement වල බලා ගන්න පුළුවන්. ඒ නිසා බැංකුවක income statement එක කියවන්නේ කොහොමද කියලා අපි වෙන වීඩියෝ එකකදී සවිස්තරාත්මකව ඉගෙන ගමු. අපි දැන් ඉගෙන ගත්තා income statement එක තියෙන්නේ මොනවාද කියලා. අපි ඒක දැන් බලමු income statement එකක් ඇසුරින් මෙන්න මේ කියපු දේවල් තියෙනවද කියලා. අපිට මෙන්න මේ විදිහට income statement එක බලා ගන්න පුළුවන්. ඒකේ මුලින්ම තියෙනවා revenue එක කොච්චරද කියලා. ඊට පස්සේ තියෙනවා cost of sale එක. ඒක එතකොට revenue එකෙන් අඩු කරනවා. අඩු කරාට පස්සේ හොයා ගන්න පුළුවන් gross profit එක. එතකොට මෙයාලගේ gross profit එක තියෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් other operating income කියලා දෙයක්. ඒක එතකොට එතන තියෙන්නේ මෙන්න මෙයාලගේ ප්‍රධාන ව්‍යාපාරයට අමතරව වෙනත් ව්‍යාපාර වලින් උපයලා තියෙන ආදායම් තමයි එතන දක්වලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මෙතන selling and distribution expenses දක්වලා තියෙනවා. ඊට පස්සේ administrative expenses තියෙනවා. මෙන්න මේවා අඩු කරාට පස්සේ gross profit වලින් operating profit හෝ loss එක මෙතන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙන්න තියෙනවා financial income එක. financial income එකක් කියලා කියන්නේ එයාලගේ පොලි ආදායමක් විදියට ලැබපු මුදලක් මෙතන දක්වලා තියෙනවා.
එයාලගේ financial expenses ඊට පස්සේ දක්වලා තියෙනවා. එතකොට මෙතන financial income එක operating profit එකට එකතු වෙනවා. financial expenses ප්‍රමාණය අඩු වෙලා අපිට ලැබෙනවා tax වලට කලින් මෙයාලගේ ලාභය කොච්චරද කියලා පෙන්වලා තියෙනවා. ඊට පස්සේ ඔන්න බලා ගන්න පුළුවන් මෙයාලගේ income tax එක කොච්චරද කියලා. ඒ කියන්නේ රජයට ගෙවන්න ඕන tax එක කොච්චරද කියලා තියෙනවා. ඒක අඩු කරාට පස්සේ මේ කාර්තුවට අදාළ profit එක ඊට පස්සේ දක්වලා තියෙනවා. එතකොට මේක තමයි net profit එක වෙන්නේ. ඊට අමතරව මෙයාලගේ අනෙකුත් විස්තීර්ණ ආදායම් මෙතන දක්වලා තියෙනවා. ඒ කියන්නේ වෙනත් ආදායම් මෙතන දක්වලා තියෙනවා. ඊට පස්සේ මුළු විස්තීර්ණ ආදායම අපිට යටින් බලා ගන්න පුළුවන්. ඊට අවසානට අපිට බලා ගන්න පුළුවන් එතකොට EPS එක කොච්චර තියෙනවද කියලා. මෙන්න මේ විදිහට තමයි සාමාන්‍ය සමාගමක income statement එක හැදිලා තියෙන්නේ. එතකොට මේක වෙනස් වෙන්නේ බැංකු සහ මූල්‍ය ආයතනවල මීට වඩා පොඩි වෙනසක් තියෙනවා income statement එකේ. අපි ඊළඟ වීඩියෝ එකකදී ඒ වගේ income statement එකක් කියවන්නේ කොහොමද කියලාත් ඉගෙන ගමු. එතකොට ඔයාලා මතක තියාගන්න income statement එකක් බලද්දී එක අවුරුද්දක හෝ ක්වාටර් එක income statement එකක් විතරක් බලලා ගිහිල්ලා ආයෝජනය කරන්න හදන්න එපා. අවුරුදු කිහිපයක income statement හොඳට පරිශීලනය කරලා එයාලගේ revenue තත්ත්වය කොහොමද, net profit එක කොහොමද, ඒ වගේ දේවල් බලලා තමයි අපි සමාගමක ආයෝජනය කරන්න ඕන. ඒකෙදි බලන්න ඕනේ පළවෙනි statement එක තමයි මෙන්න මේ income statement එක කියලා කියන්නේ. ඒකෙදි revenue වැඩි වෙනවා කියලා විතරක් බලලා ඒක ගිහිල්ලා අපි shares මිලට ගැනීමක් කරන්නෙත් නැහැ. net profit එක වැඩි වුණා කියන පමණින් අපි සමාගමක ආයෝජනය කරන්නෙත් නැහැ. අපි දැන් දන්නවා income statement එකක් සම්පූර්ණයෙන්ම කියවන්නේ කොහොමද කියලා. අපි ඊළඟ වීඩියෝ එකකදී බලමු balance sheet එක කියවන්නේ කොහොමද කියලා. ඔයාලට මෙන්න මේ වගේ කොටස් වෙළඳපොළ සම්බන්ධ වීඩියෝ බැලීමට මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් like එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස් comment කරන්න. එනම් අදට ගිහිල්ලා එන්නම්. සුබ දවසක් වේවා.